දැයක් පුබුදු කළ ජාතියේ රන් ස්වරය ජන්ම දිනයට පෙරදා ජන ගඟක් මැද සමුගනී කියලයි වාර්තා කරන්නේ. අසම සම හඬ මාදුරුවකින් හා තමන්ටම අනන්‍ය වූ ගායන විලාසයකින් යුතුව දේශීය යශෝරාවේ නැං වූ අභාවප්‍රාප්ත අග්‍රගණ්‍ය ගායනවේදිනී ආචාර්ය නන්දා මාල්නිය පෙරේදා සුවහසක රසික සමූහයා හඬවමින් දැන් සමුගත්තා කියන කාරණාවයි වාර්තා කරන්නේ. ඡායාරූපයක් සහිතව ඒ අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු කොළඹ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී ආචාර්ය නන්දා මාල්නියගේ අවසන් කැමැත්ත අනුව කිසිදු රාජ්‍ය ගෞරව දැක්වීමක් නිල අවමංගල සභාවක් හෝ කිසිදු ගුණකථනයකින් තොරව මෙම කටයුතු ඉතා චාම් අයුරින් සිදු කෙරුණා යනුව ශෝක ප්‍රකාශන කියවීමක්ද සිදු වුණේ නැහැ. මේ තොරතුරු දිවයින පුවත්පත වාර්තා කරන්නේ